ආයිබෝවන් පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ හමුවන මම අනුරුද්ධ රත්නායක. මම තිලිනි නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. අපරාධ රැසකට සම්බන්ධ පාතාලකල්ලි නායක ආමි සම්පත් කොම්පඤ්ඤ වීදියේදී අත්අඩංගුවට. හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය දේව කන්නලව්වක. ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍ය නායක හමුවේදී දීවර ගැටලුව ගැන ප්‍රමුඛ අවධානයක්. කිරිබත්ගොඩ අනවසර ඉදිකිරීමක් ගැන ප්‍රශ්න කිරීමට මර්වින් සිල්වා FCIDයට. ප්‍රධාන පෙළේ පාතාලකල්ලි සමාජිකයෙකු වන චාමර සම්පත් හෙවත් ආමි සම්පත් පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගත්තා. එම බලකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා සඳහන් කළේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී ආමි සම්පත් අත්අඩංගුවට ගත් බවයි. දවසේ පුවත ආමි සම්පත් නැමැති පාතාලකල්ලි සමාජිකයා අත්අඩංගුවට පත්ව ඇත්තේ අද දහවල් කාලයේදී. එම අවස්ථාවේදී ඔහුගේ සහායකයෙකු සහ බිරිඳද ආමි සම්පත් සමග රැඳී සිටි තිබෙනවා. පොලිස් විශේෂකාර්ය බලකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා පැවසුවේ ඔවුන් දෙදෙනාද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ආමි සම්පත් සතු තිබූ පිස්තෝලයක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. අත්අඩංගුවටපත් ආමි සම්පත් ඔහුගේ සහායකයා සහ බිරිඳ පොලිස්පතිවරයාගේ නියමයේ පරිදි ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රස්ත විමර්ශන කොට්ටාසයට බාර දීමට විශේෂකාර්ය බලකාය කටයුතු කළා. පසුගිය මාර්තු මාස 2 වෙනිදා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි දෙමටගොඩ චමින්දන මැත්තාට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් ලෙසටද ආමි සම්පත් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම පසුගිය මහ මැතිවරණ සමයේදී බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාර කටයුත්තක් අතරතුරදී පාතාලකල්ලි දෙකක් අතර සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ආමි සම්පත්ට විරුද්ධව චෝදනා එල්ල වුණා. දවසේ පුවත ඉන්දු ශ්‍රී ලංකා දීවර ගැටලුව සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සාකච්ඡා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත්තේ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුරයි. ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ මධ්‍ය ප්‍රදේශයේ නීනෝර්හි කුම්භමේලා ආගමික සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා දෙක් වූ අතර හින්දු පූජකවරුන් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ පාලක ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. Deep appreciation of the mutual relationship. මේ සියලු දේ තුලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාවලට සදාකාලික සවියක් ලැබී ඇති බව පේනවා. ඒ වගේම ඉන්දිය රජය බෞද්ධ ආගමට ගරු කරන බව මට කියන්න පුළුවන්. ඒක බෞද්ධයන් බහුතරයක් සිටින රටක ජීවත් වන මට සතුටු වෙන්න විශේෂ කාරණයක්. Buddhist population, I have special reasons to be happy. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ හයිදරාබාදයේදී පැවැත්වුණා. එහිදී වැඩි අවධානය යොමු වූයේ ඉන්දු ශ්‍රී ලංකා දීවර ගැටලුව පිළිබඳවයි. දෙරටේ දීවරයන් මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබා දීමේ යාන්ත්‍රණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ගෙන යන සංහිඳියා වැඩපිළිවෙල කෙරෙහි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය පළ කළ බවයි. එමෙන්ම ඉන්දියා රජයේ සහාය ඇතිව මෙරට ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමටද මෙහිදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. ප්‍රථම වරට පළාත් සභා සඳහා වෙන් කළ යුතු මුදල් 100%ක්ම වෙන් කළේ වත්මන් ආණ්ඩුව බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මහනුවර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්. පළාත් සභා සඳහා අරමුදල් ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරුණේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියගේ සහභාගීත්වයෙන්. අපර තියෙන එකම දේ තමයි ජනාධිපති සහ අගමැති මේ සංයෝගය තුලින් අද රට දෙස බලනවා. ආධාර දෙන රටවල් අද සල්ලි දෙන්න පටන් ගන්නවා. විනයක් කරනවා කටයුත්තක් වෙනවනම් අන්න ඒක තමයි රටේ සංවර්ධනයක් වෙනවා කියලා පේනවා. ජනාධිපති සහ අගමැති නියෝග කරනකොට කරුණාකරලා මේ ප්‍රශ්නේ විසඳන්න ඒක මුදල් අමාත්‍යාංශයෙන් කෙලින්ම ඍජුව ඒ පළාත් සභාවට එවන්නේ. ඒ කටයුත්ත අපි ආකාරයෙන් කරනවා. පළාත් සභාව සඳහා මුදල් ලැබීම
2015 අපේ පාලනය අතද තමයි පළවෙනි වතාවට 100% පළාත් සභාවට මුදල් වෙන් කළ තිබෙනවා. විශේෂම පැනමා පත්‍රිකාව සම්බන්ධයෙන් ඒකේ ඉන්න ලාංකිකයෝ කවුද කියලා පැහැදිලිව අඳුනගෙන තියෙනවද? ඒ අය වෙනුවෙන් ගන්න පියවර මොකක්ද? දැන් මාස දෙකක් විතර තමයි ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් එකම දේ තමයි සියලු දෙනා ඉදිරිව අපි විමර්ශනයට කරුණු ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා. ඒක අපේ රේගුව අපේ ආදායම් දෙපාර්තමේන්තුව සහ එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් මේ තුනම පාවිච්චි කරලා අපි ඒගොල්ලෝගේ නිදහසට කරුණු ඉල්ලනවා. ඉන් පසුව අපි කරන කටයුත්ත අපි දැනුවත් කරනවා. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද නවගමුව සත්පත්තිනි දේවාලයේදී දේව කණලව්වක් සිදු කළා. මෙහිදී හිටපු ජනාධිපතිවරයාට සෙත්පතා අධිෂ්ඨාන පූජාවක්ද සිදු කෙරුණා. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව පතා බෝධි පූජා පින්කමක් සහ අධිෂ්ඨාන පූජාවක් අද පැවැත්වුණේ නවගමුව ශ්‍රී සුගත බිම්බාරාම විහාරස්ථානයේදී. මෙහිදී හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව පතා මහා සංඝරත්නය විසින් ජයපිරිත දේශනා කිරීමද සිදු වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව නවගමුව සත්පත්තිනි දේවාලයේදී දේව කන්නලව්වක් පැවැත්වුණේ ඉන් අනතුරුවයි. මේ රටටත් මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයටත් පත්තිනි දේවමෑණියන්ගේ පිහිට ඉල්ලනව ඇරෙන්න දැන් වෙන කියන්න කරන්න දෙයක් නැහැ. අපි දිවි පරදුවට තියලා බලහත්කාරයෙන් මේ රට කරවන මේ ඒකාධිපති ආණ්ඩුව ගෙදර යවන්න අපට කළ හැකි සියලු දේම කරනවා. දැන් මේ පත්තිනි දේවාලට වරින් වර ආවා. දැන් මේ එකකින්වත් මුකුත් උනේ නැද්ද කියන්නේ? පේන්නේ නැද්ද ඕගොල්ලන්ට වෙලා තියෙන දේ? මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලට ඊටාම නිර්දය ලෙස බොරුවට හොරු කියලා කියන එක ඇරෙන්න. මේ ආණ්ඩුව කරපු වැඩේ මොකද්ද කියන්න මට? ආණ්ඩුව ගණ්ඩ මොනවද ඒගොල්ලෝ කිව්වේ? ආණ්ඩුව ගණ්ඩ කිව්වා කුඩු ඇමතිවරු මහින්ද මහත්තයා ගාව ඉන්නවා කිව්වා. කෝ එක ඇමතියෙක් ඉන්නවා නම් එහෙමනම් දැම්මද උසාවි? එතනෝල් ඇමතිවරු ඉන්නවයි කිව්වා. පාරවල් හදලා තියෙන රත්තරන් වලින්ද කියලා ඇහුවා. බලාගාර වලින් හොරකම් කරා කියලා කිව්වා. කෝ ඒවට නඩු? ඒවා පට්ටපල් බොරු බේගා. මේ මොකද මේ හැමදාම මේ දේව කන්නලෝ කරන්නේ? ශ්‍රී ලංකාවේ ජනතාව සංස්කෘතිය අනුව අපි හැමදාම රට ආරක්ෂා කරන්න කියලා අපි විශ්වාස කරන්නේ මේ රටේ වෙනුවෙන් බැල්මෙහෙලන දෙවිවරුන්. ඒ වෙනුවෙන් අද ඊය නෙවෙයි රජවරු පවා ගරුතර මහා සංඝරත්නයේත් ඒ වගේම ත්‍රිවිධ රත්නයේත් ආරක්ෂාව පැතුවා. ඔබතුමා FCID එකේ දා අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගැනීම වෙන්නේ ඔබතුමා පක්ෂයක් හදන්න යන නිසාද මේ? ඒක ඉතින් දන්නේ නැහැ. ඒ කට්ටිය අහන්න ඕනේ කරපු කට්ටියගේ. වෙන පක්ෂයක් හදනවද ඒ කියන්නේ දැන්? පක්ෂ හදන්න ජනතාව ඉතින් පෙළ ගැහුනොත් ඉතින් අපි ඒකට උදව් කරනවා. ජාතික නිදහස් පෙරමුණ මේ නිවේදනය නිකුත් කළා තිබ්බස ඔබතුමාව අත්අඩංගුවට ගන්නේ මේ මිනිසුන්ගේ අවධානය වෙනතකට ගෙනියන්න. ජනතාවගේ අවධානය පැත්තකට යන්නේ නැහැ. මොකද ගිහිල්ලා බෙහෙත් ටිකක් ගත්තත් බිල එනකොට ඒක ආයිත් මතක් වෙනවා. මේක අයින් කරන්න නම් තියෙන්නේ හොඳම දේ ඔය වැට්බද්ද විශේෂයෙන්ම අපේ ලෙඩ්ඩුන්ගෙන් ළමයින්ගෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් අයින් කරන්න ඕනේ. දැන්ට අයින් කරලා තියෙන්නේ ගුවන් යානා, සැහැල්ලු හෙලිකොප්ටර්, දියමන්ති, රන් ආභරණ වලින් තමයි අයින් කරලා තියෙන්නේ. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යලි යුද හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා අවිස්සාවේල්ල නගරයේදී අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් LTT ඩයස්පොරාවෙත් බෙදුම්වාදී අන්තවාදීන්ගෙත් ඉතාම දැඩි වෛරයට භාජනය වෙච්ච පුද්ගලයෝ දෙන්නෙක් ලංකාවේ ඉන්නවා. හිටපු සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා. ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළනවට මේ රටේ ජනතාව කිසිසේත් සමාවක් නොදෙන බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සීතාවකපුර ප්‍රමුඛ මේ කැලණිමිටියාවතේ ජනතාව පෞරක් ලෙස අත්වැල් බැඳගෙන සිටින බවත් කියා සිටිනවායි කියන ටික මේ අවස්ථාවේ මතක් කරන්න කැමැති වෙනවා. ඕනෑම පක්ෂයක ජනප්‍රිය නායකින් මෙන්ම ජනප්‍රිය නොවන නායකින්ද සිටින බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද පස්වරුවේ කුරුණෑගල හිරියාලේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනප්‍රිය නායකයාට පමණක් පක්ෂයක නායකත්වය සැමදා හිමි නොවන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ආසන නව සංවිධායක වයම් පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා මෙම ආසන බල මණ්ඩලය කැඳවා තිබුණා. තව අවුරුදු 5ක් යනකම් ආණ්ඩුවක් පෙරලෙන්නේ නැහැ. සමහර වෙනවා මේ ශ්‍රී ලංකා ආණ්ඩුව හදනවා හදිසි කොහෙද දෙයිනේ හදන්නේ? හදන්න ඕන නම් අපිත් හදනවා දැන්. එහෙම එකක් හදාගන්න බෑ දැන්. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි මේ කැබිනට් මණ්ඩලයේ ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ හැම යෝජනාවකටම ඇඟිලි උස්සන්න අත උස්සන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. ඔක්කොම අත ඉස්සුවා නම් ඉස්සුවා අත පල්ලයට දැම්මම පල්ලයට දැම්මා.
බයයි. ඕක කතා කරුවේ නෑ. ඊයේ සතියේ මම කැබිනට් මණ්ඩලයේ හොඳට රන් වුණා. එදා රන් වුණා නම් මොකද? පැත්තට අරගාව තමයි ඉන්න ඕනද කැබිනට් එකේ නැත්නම් යන්න ඕනේ. එහෙම එකක් දැන් නෑ. මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනප්‍රිය නායකයෙක්. හැබැයි මේ පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. දැන් ලංකාවේ වෙන පක්ෂවල හිටියේ නැද්ද ජනප්‍රිය නායකයෝ? දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉන්නකොට ඒ කාලේ ජනප්‍රියම නායකයා ආර් ප්‍රේමදාස මහත්මයා. රොනී දෙමෙල්, ලලිත් අතුරුමුදල්, ගාමිණී දිසානායක. එහෙම තමයි පක්ෂය ඇතුලේ ජනප්‍රිය නායකයෝත් ඉන්නවා, ජනප්‍රිය නොවන නායකයෝත් ඉන්නවා. ඉතින් හැමදාම ජනප්‍රිය නායකයා නම් මේ රටේ පක්ෂයක නායකයා වෙන්න ඕනේ කියලා එහෙම නීතියක් ගෙනල්ලා ජනප්‍රියත්වය හොයලා පත් කරමු එහෙමයි කියන්නේ. දැන් මේ ආසනේ ජනප්‍රිය නායකයා කමල් ලින්දක මහත්තයා. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ බල මණ්ඩලයකට ඇවිල්ලා අත උස්සලා කැමතිද අකමැතිද දැන් මොකද කියන්නේ කියලා අපිටත් පුළුවන් අත උස්සවන්න. ඉතින් ඒ නිසා මේක නෙමෙයි අපේ ක්‍රියාදාමය. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන්නේ නැහැ. දැන් මං ගිහිල්ලා මොකද්ද කරන්න කියන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා මං කොහාටද යන්නේ? පොට්ටුවට යන්නේ. පොට්ටුවක් තියනවද? ඇති පොට්ටුවකුත් නැහැ. ඒක පොට්ටුව හදලා කියපන් එන්න කියලා එහෙම කියන්නෙත් නැහැ. පක්ෂයක් හදන්න කියන්නෙත් නැහැ. හදනවා කියන්නෙත් නැහැ. යනවා කියන්නෙත් නැහැ. මේක දවස ගානේ අතුල පුණු කර කර UN එකට බලය දෙන්න හදන්නේ. තම පක්ෂයේ නායක රෝහණ විජේවීර මහතා ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව තමන්ට පාඩම් කියා දිය යුතු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී. මාධ්‍යවේදී උදේනී සමන් කුමාර මහතා විසින් රචිත 71 අප්‍රේල් නඩු විභාගය විජේවීරගේ හෘද සාක්ෂිය කෘතිය අද එළි දැක්වුණේ කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී. ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් සහ විද්වතුන් පිරිසක් එක්ව සිටියා. වමේ ව්‍යාපාරයන් මර්ධනය කිරීමේදී හැම විටකම පාලක පන්තීන් වමේ ව්‍යාපාර වලින් පලා ගියවුන් සහ ඉවත් කළවුන් පාවිච්චි කරලා තියෙනවා. ධනපති පන්තියේ සුරතලුම් බවට පත් වෙලා වමේ ව්‍යාපාරන්ට එරෙහිව අවලද්දගේ සීම්බල සිට මර්ධනයන් දක්වා කටයුතු කරලා තියෙනවා. ඒ අත්දැකීම අපිට තියෙන අද විතරක් නෙවෙයි. නමුත් ඉතිහාසයේ පෙන්නපු සත්‍යයක් තියෙනවා. ඒ සියල්ල අභිබවා වමේ ව්‍යාපාරය ජයග්‍රහණ කරන්න මොකද ඒක සමාජ අවස්ථාවක් නිසා. රෝහණ විජේවීර සහෝදරයා එක්සත් ජාතික පක්ෂ 1988 දී අත්අඩංගුවටගෙන ඝාතනය කරන්න. ගොඩක් අය අපිට උත්සාහ කරනවා එක්සත් ජාතික පක්ෂ ගැන පාඩම් කියලා. අපි හැම දිනාටම කියන්නේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳ අපට අලුතෙන් පාඩම් කියලා දෙන්න එපා. අපි මේ පක්ෂයේ කුමක්ද? ඒකේ අරමුණ කුමක්? ඒකේ ඉතිහාසය මොකක්? ඒ ඉතිහාසයේ එක්කෙනා දායකුනේ කොයි ආකාරයද කියලා පිළිබඳව ජීවිත වලින් අත්දැකීම් ලැබු මිනිස්සු අපි. ඒ නිසා ඒකේ අටුවා ටික ඔය මහතුරුන්ට කියන අපිට කියලා දෙන්න එපා. අත්අඩංගුවටගෙන ඝාතනය කරාන. සමහර අය අහනවා ඇයි ඒකට යුක්තිය ඉල්ලන්නේ නැත්තේ කියලා මේගොල්ලන්ගේ. අපි අපරාධකරුවන්ගෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්නේ. ඝාතකයා යුක්තිය ඉටු කරයි. ඒ නිසා අපි ඒ වෙනුවෙන් අරගලයක් මහජනයාගේ විනිශ්චයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අරගල. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණියා. ඒ කිරිබත්ගොඩ නගරයේ සිදු කෙරුණු ඉදිකිරීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමටයි. පැය 3කට ආසන්න කාලයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ FCID එක මුලදි පටන් ගත්තා නම් දේශපාලනඥයෝ හුරු වෙන්නෙත් නැහැ, මංකොල්ලකාරයෝ වෙන්නෙත් නැහැ. නිලධාරීත් හොඳට වැඩ කරයි, දේශපාලනඥයෝ වැඩ කරයි. හොඳ වැඩක් මේ FCID එක. මම ප්‍රාර්ථනා කරනවා ඉතා ශක්තිමත් ඉදිරියට යයි කියලා. මගෙන් අහපු ඒවා මට කියන්න විදියක් නැහැ. මේ පරීක්ෂණ තියෙනවනේ. මගෙන් අහපු ඒවා කියන්න බෑ. මම මෙතෙන්ට ආවයි කියලා සඳහන් කරගන්න. සභාතමෝ සතුටින් විසිර ගියේ. සාද බැසිල් රාජපක්ෂ මහත්තයාත් පොල් ගැහුවා මේ නවගමුවේ ගිහිල්ලා. එයයි ගහන පොල් දෙයියෝ බාර ගන්න නැහැ. මොකද ඒගොල්ලෝ වැරදි කරලා තියෙනවා ගොඩක්. පසුගිය දවසේ බැසිල් මහත්තයාත් FCID එකෙන් අත්හැරෙනවා කරන් නිදහස් කරා. දැන් මේ නීතිය ක්‍රියාත්මක වෙන එක පිළිබඳව ඔබතුමාගේ අදහස කොහොමද? 100% නීතිය ක්‍රියාත්මක වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව වගේ මිනිස්සු සුදු වෑනුලෙන් ගෙනියලා අවියාවද හොයන්න ගියයි කියලා මරලා දාන්නෙත් නැහැ. ගඟේ පැන්නයි කියලා ගඟේ ගිලෙන්නෙත් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙනවා හරියට. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. අධිකරණයේ ස්වාධීනත්වය තියෙන නිසානේ මිනිස්සු මේ මහපාර බැල ඇවිදින්නේ. දැන් අමාත්‍යවරු පවා කියනවා නීතිපති දෙපාර්තමේන්තුව සහ ඒක අහන්නකෝ කිව්ව ඇමතුරුන්ගේ මම කිව්වනේ කරුණා කළා සඳුදා උදේ 10ට එන්න මහජන පුස්තකාලයට ඕන එකක් අහන්න. එතෙන්දී ආනේම දැන් ආනවා. අපිට පොඩි ඉංගියක් දීලා යන්න මොන වගේ එහෙම කියන්න බෑනේ. හරි ස්කෑන් කරලා දරුවා කවුද කියලා බලනවා වගේ. ඔයාලට කියන්න පුළුවන් ඉංගියක්. මාර කතාවනේ.
වාරියපාල මැල්වත්ත ප්‍රදේශයේදී 26 වසරේ තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුට අත්අඩංගුවටගෙන නොමැති බව වාරියපල පොලිසිය සඳහන් කළා. අප වාර්තාකරු පැවසුවේ පැහැරගත් තරුණයා නිදහස් කිරීමට රුපියල් කෝටි 2ක කප්පම් මුදලක් අවශ්‍ය බවට තරුණයාගේ ඥාතීන්ට දුරකථන ඇමතුම් ලැබී ඇති බවයි. 26 වසරේ මොහොමඩ් ආශික් නම් තරුණයා පැහැරගැනීමට ලක් වුණේ පෙරේදා රාත්‍රී 8:10ට පමණ. ඒ තරුණයා පදිංචි නිවස පිහිටි මැල්වත්ත මාවතේදී. අදාළ තරුණයා පැහැර ගැනීමට ලක් පැත්තේ වාරියපුර නගරයේ පිහිටි සිය පියාගේ වෙළඳසැලේ සිට නිවසට පාපැදියකින් ගමන් කරමින් සිටියේදී පැහැර ගැනීමට ලක් වූ තරුණයාගේ පියා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්. පොලිසිය පවසන්නේ පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා සිය පියාගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධව කටයුතු කර ඇති බවයි. මේ අතර කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමට ලක් වූ තරුණයාගේ ඥාතීන් හට රුපියල් කෝටි 2ක කප්පම් ලබා දෙන ලෙස ඉල්ලා දුරකථන ඇමතුම් කිහිපයක්ද ලබා දී තිබෙනවා. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජය ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණයා සොයා පුරුල් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. කෑගල්ල මොරන්තොට ප්‍රදේශයේ ගුරුගොඩ ඔයේ දියනාමින් සිටියේදී සැඩපහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ පෞද්ගලික විදුලි සමාගමකට අයත් ජලාශයක වාන් දොරටුව කිසිදු දැනුම් දීමකින් තොරව විවෘත කිරීමෙන් මෙම අනතුර සිදු වූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ගුරුගොඩ ඔය හරස් කරමින් බෝරුක පවලංකා නැමැති පෞද්ගලික විදුලි සමාගමක් ඉදිකළ ජලාශයේ වාන් දොරටුව ඊයේ පස්වරු 4:45ට පමණ විවෘත කර ඇත්තේ పూర్ව දැනුම් දීමකින් තොරවයි. දැනුම් දීමක් කරන්නේ නැද්ද පහළ ඉන්න ගම්මානවල මිනිස්සුන්ට? මේ සංඥා කරනවා. මොකද්ද කරන්නේ? බයිසිකලෙන් ඇවිල්ලා ළමයා ගහනවා. ඉතින් අද ගෙවුවේ නැත්නම් දන්නේ නැහැ වතුර උඩින් ගියානේ අයියෙන්ම. ඒක හන්දා ඉතින් අපි ඇරියා. එහිදී මොරොන්තොට ගුරුගොඩ ඔයේ දියනාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් සැඩපහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. අසල තිබූ ගසක ආධාරයෙන් එක් අයෙක් දිවිරැක ගැනීමට සමත් වූ අතර අනෙක් පුද්ගලයා අතුරුදන් වුණා. අතුරුදන් පුද්ගලයාගේ මලසිරුර සොයා ගැනුණේ අද දිනය පුරා සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි. සිද්ධියෙන් ප්‍රකෝපයටපත් ප්‍රදේශවාසීන් පිරිසක් ජලාශය භාර සේවකයන්ගේ නවාතැන් පොළටද පහරදී අලාභහානි සිදු කර තිබෙනවා. හෙට දවසේ අපිට එන්න පුළුවන් කමක් තියෙනවද? විශ්වාසයක් තියෙද මේකේ? කොයි මොහොතේ හරිද දන්නේ නැහැ මේක. මේවා වැරදි තිබුණාට වැරදි වහනවා. මේවා වැරදි ගැන අපි කතා කරේ අද ඊයේ නෙවෙයි. හැබැයි දේශපාලකින්ගේ සාක්කු වලට ගිණුම් වලට සල්ලි ගියා හන්දා දේශපාලකයෝ ඒවට වැඩි උනන්දු වෙන්නේ නැහැ. කිසිදු పూర్ව දැනුම් දීමකින් තොරව වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සේමලාපිටිය මහතා පැවසුවා. ජලය මුදා හරිනවා නම් ගඟ පහළ සිටින අයට දැනුම් දීමක් කළ යුතුයි. ඒ නිසා මා සුනිත්‍ය බලශක්ති අධිකාරී සභාපතිවරයාට නියෝග කළා. වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් කළා මාවට වාර්තා කරන්න කියලා. පොලිසියත් ඒ පිළිබඳව සොයා බලනවා. ඉතින් ඒ වාර්තාවන් අනුව ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු දිලිදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු 5ක් අද උදෑසන 9:30ට පමණ විවෘත කෙරුණා. අඩි 1.5ක් දක්වා විවෘත කර ඇති වාන් දොරටු ඔස්සේ තත්පරයට ගණාඩි 16,500ක ජලධාරිතාවක් වලවේ ගඟට මුදා හැරෙනවා. දෙදුරුවේ ජලාශයේද වාන් දොරටු 5ක් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් මුදා හැරෙන ජලධාරිතාව තත්පරයට ගණාඩි 8,820ක්. කරුවලගස්වැව පහරිය ප්‍රදේශයට වර්ෂාවත් සමග ඇති වූ දැඩි සුළං හේතුවෙන් නිවාස 10කට පමණ හානි සිදු වුණා. මේ අතර ශ්‍රී ලංකාව ආසන්නයේ වායුගෝලයේ ස්ථාපිත කැළඹිලි ස්වභාවය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනට ආසන්නයෙන් ගමන් කිරීම නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දිවයිනේ දකුණු සහ ගිනිකොන දිග ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි බවයි. යුද අපරාධ පරීක්ෂණ අවශ්‍ය බවට පවසන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇයගේ පාලන සමයේදී සිදු වූ යුද අපරාධ පරීක්ෂා කිරීමට සූදානම් දැයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රශ්න කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද යාපනයේ මානිප්පාය ප්‍රදේශයේ පැවති සැමරුම් අවස්ථාවකට එක්වෙමින්. යාපනය මානිප්පායි නවාලි ශාන්ත පීතර දේවස්ථානයේ ඉදිරිපිට පැවැත්වුණු මෙම සැමරුම් අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු කිහිප දෙනෙක් එක් වුණා. හිටපු ජනාධිපතිතුමිය ගිය සුමාන එක්සත් ජාතික සංවිධානය කියලා තියෙන්නේ යුද්ධ අපරාධ පරීක්ෂණ අවශ්‍යයි කියලා. ඒක හොඳයි. අපි ආණ්ඩ කැමැති උපතුමියගේ කාලයේ යුද්ධ අපරාධ සම්බන්ධයෙන් උපතුමිය පරීක්ෂණයට සූදානම්ද. මානිප්පායි නවාලි සෙන්ට් පීටර්ස් එකේ මිනිස්සු ඝාතනය වුණා. යාපනයේ සෙම්මනියක ඝාත වුණා. හිටපු ජනාධිපති කාලයේ විතරයි මේ යුද්ධ අපරාධ කියලා බලන්න ඕනේ කියලා නෑ. දෙමළ ජනතාවට මෙච්චර කාලයේ සිද්ධ වෙච්ච යුද්ධ අපරාධ ජනසංහාරයට තමයි විදේශීය පරීක්ෂණ යට තමයි අපිට සාධාරණ හම්බෙයි කියලා අපි පිළිගන්නවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයකටද ප්‍රතිචාර දැක්වුවා. රුවන් විජයවර්ධන මහත්තයා කියලා තියෙනවා සාමාන්‍ය මිනිසුගේ ඒක සමරන්න පුළුවන් කොටි සමාජිකයෙක්ගේ සමරන්න බෑ කියලා. අපි ආණ්ඩ කැමති යුද්ධයෙන් දිනාගත්තුගේ කියලා ආණ්ඩුව මෙච්චර කාලේ සමරුවා. සටන් කරපු සමාජිකයට අපි දැන් මේ පාර සමරුව නෑ. හැබැයි කොටි සංවිධාන දේශපාලන අංග නායක නඩේසන් මහත්තයා ඒ වගේ පුලිතවන් ඒ සුදු කොටිත් එක්ක ගියා. ඒක ජනසංගාර වුණා. ඒක අපි සමරනවා. ආයුධ සන්නද්ධක සටන් කරපු එකට අපි නොවැම්බර් මාසයේ අපි සමරනවා වෙනම. මේ අතර සූරියවැව ප්‍රදේශයේ සාකච්ඡාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පිළිබඳව අදහස් පළ කළා. සිවාජිලිංගම්ගේ යෝජනා පිළිබඳව අපි කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔහු නිරන්තරයෙන්ම පසුගිය කාලෙත් LTT එක වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම රට බෙදන්න කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා ඔහුගේ යෝජනා පිළිබඳව අපිගේ කිසිම තැකීමක් නැහැ. කිසිසේත් ජනාධිපතිතුමා ඉන්නකම් අපි ඉන්නකම් මේ රට බෙදන්න ඉඩ දෙන්නෙත් නැහැ. මේ රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නෙත් නැtei කියන අපි තාමත් වගකීමෙන් කියනවා. යුද්ධය තුළින් ජනතාවට විමුක්තිය කරා යා හැකිද යන පැනයට පිළිතුර තමිලිනීගේ තියුණු අසිපතක සෙවණයට කෘතිය මගින් හිමිවන බව ධර්මසිරි බණ්ඩාරනායක මහතා පවසනවා. එම කෘතිය දොරට වැඩීමේ උත්සවයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ යුද්ධය එපා කියූ තමිලිනී වැනි කාන්තාවකට කොටි දෙහෙනුව ලෙස ඇතමුන් කරන ආමන්ත්‍රණය පිළිකුල් සහගත බවයි. LTT සංවිධානයේ හිටපු දේශපාලනංශ නායිකා තමිලිනී ජයකුමාරන් විසින් රචිත තියුණු අසිපතක සෙවණ යට කෘතියේ සිංහල පරිවර්තනය දොරට වැඩුම කොළඹ පදනම් ආයතනයේදී ඊයේ සිදු කෙරුණා. මෙම ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනය සිදු කර තිබුණේ ආචාර්ය සාමිනාදන් විමල් මහතා විසින්. කෘතිය දොරට වැඩීමේ උත්සවය සඳහා විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එතුමියගේ ඒ පොතේ අවසාන වගන්තියක් මම කියවන්න කැමතියි. අපි සම්බන්ධව සිටි යුද්ධයේ කිසිම හේතු දැක්වීමක්වත් මගේ හිත සැනසීමට පත් කිරීමටවත් මේ යුද්ධය සමත් වූයේ නැහැ. එම වාතාවරණය තුළ මම ආයුධ සන්නද්ධ අරගලය පිළිකුල් කළෙමි. සංවිධානයේ නායකත්වයේ විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් ජාතියම විනාශ වී යන තත්ත්වයක් උදා වී තිබුණි. ජනතාව ඝාතනයට පත් වී කෝටි ගණනක වස්තු අහිමි වී ඇත. ලක්ෂ ගණනාවකගේ අනාගතය විනාශ වී ඇත. අපේ ජනතාව විනාශ වූ පසුව මේ දේශය කා වෙනුවෙන්ද? මේ විමුක්තිය කා වෙනුවෙන්ද? අපගේ අරගල ක්‍රමය ඉතාමත් වැරදිය යන්න මම මගේ දැස් ඉදිරිපිට අත්දැකීමෙන් දුටුවෙමි. මේ පොත යුද සාහිත්‍යක ආරම්භයක්. ජීවිතයේ අවසාන භාගය පිළිකාවකින් පෙළුණු තමිලිනීට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරයාට බාහිර සමාජයෙන් එල්ල වූ බලපෑම් පිළිබඳවද මෙහිදී හෙළිදරව් කෙරුණා. මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන මේ අංශ හතරෙන් අපිට මිනිස්සෙක් දිනා ගන්න පුළුවන්. එතුමා ඒක කළා. නමුත් පහුවෙන්ද උදේ එතුමා සාක්ෂි දරනවා ඇති. කොටි දේනුව මැරිලා මහරගම ස්පිරිතාලේ මේකගේ බොඩිය අපිත් බලන්න යන්න ඕන. කවුද මේ කොටි දේනුව ඇතුල් කළේ? මහරගම රෝහලට. ડોක්ටර් කිව්වේ මගේ රෝහලට ඇතුල් කරන්නේ දෙමළෙක්ද සිංහලෙක්ද මුස්ලිම් මිනිහෙක්ද? ඒ ඕනම මිනිස්සෙක් ජීවත් කරවීමේ අයිතිය මට තියෙනවා වෛද්‍යවරයෙක් විදියට කියලා. මිනිස්සෙකුට තිරිසනෙක්ගේ නමක් දාලා කතා කරන්නේ. ඔය දේශපාලඥයෝ සමහර අන්තවාදීයෝ තාම කතා කරන්නේ කොටි. මේ මිනිස්සෙක් නේ. ඒ මනුස්සයා පිළිගන්න අපිට අයිතියක් නැද්ද? ඒ මනුස්සයා කොටියෙක් නෙමෙයි. අපිට සිංහලේ කියලා කියනකොට අපිට කේන්ති යන මොහොතක් එනවා. පොතේ පිටකවරේට අපි ලස්සන පින්තූරයක් එකතු කළා. මේ පින්තූරේ විවේචනය කළා කියනවා මේ ගෑණිව සිංහලකරණය කළා. සාරියක් ඇඳහම ඒක මේ සිංහලෙන්ගේ සිරිතක් විතරයි. මේ පුදුම රටක අපි ජීවත් වෙන්නේ. මුන් හොයන දේවල් ගැන නම් ඉතින් කියලා වැඩක් නැහැ. මව් සෙනෙහස වෙළඳපොලේ රුපියල් ශතවලට විකුණනවා වෙනුවට සවියක් අවැසි අම්මා කෙනෙකුට වාර දීම Tamanගේ මවට කරන උතුම්ම උපහාරය බව මව්වරුන්ගේ දිනේදී හිරු ප්‍රවෘත්ති ඔබට පෙන්වා දුන්නා. ඒ ගලේවෙල කුඹුක්කොල්ල ප්‍රදේශයේ පදිංචි මැගලි නෝනා නම් වූ මවගේ කතාවෙන්. එදා සොවින් තෙත් වූ ඇගේ දෙනෙත් අද තෙත් වී තිබුණේ සතුටු කඳුලින්. ආබාධ සහිත දරු මුණුබුරන් 5 දෙනෙකුගේ වගකීම් කරපින්නාගත් 76 හැවිරිදි H.H. මැගලින් නෝනා මාතාවගේ ගතේ හයියසේම හිතේ හයියද කෙමෙන් වියකී යන බව හිරු ප්‍රවෘත්ති තුලින් දුටුවේ සංජීව චන්දනප්‍රිය නැමැති ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්. ජපානයේ සිට හිරු ප්‍රවෘත්ති ඇමතු ඔහු පැවසුවේ මැගලින් නෝනා මාතාවට උපකාර කිරීමට තමන්ට අවශ්‍ය බවයි. ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ වෙසෙන සිය ඥාතීන් මාර්ගයෙන් වියලි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ආදී බඩු බාහිර ආදිය එම මවට එවීමට ඔහු පියවර ගත්තේ ඇගේ මව් සෙනෙහසට අරුතක් ලබා දීමේ අරමුණින්. ඔවුන් මේ සියල්ල රැගෙන ඊයේ මැගලින් නෝනා මාතාව සොයා පැමිණියා.
මොකෙන් දාව කිව්වේ? හිරු එකෙන්. ඊට පස්සේ හොඳයි ගොඩක් තාසයි කිව්වා. පුතා තමයි දැකලා තියෙන්නේ බලන්නේ හැමදාම හිරු නිවුස් තමයි හිටි බලන්නේ. හිරු නිවුස් බලලා තමයි මේ යාගේ සහෝදරයාට කිව්වේ. ඕකේ අම්මා චීත් එහෙම තියනවලු. ටී-ෂර්ට් අනම්මනම්. සතුටු කඳුළු මැදින් ඒ සියල්ල පිළිගත් මැගිලින් නෝනා මාතාව. ජපානයේ වෙසෙන සංජීව මහතාව දුරකථනයෙන් අමතා තුති පුදන්නත් අමතක කළේ නැහැ. මහත්තයා ඔක්කොටම මහත්තයා සියලු දේම ලැබුණා. ඉහුලා ගන්න බැරි තරම් හිතේ සන්තෝෂයක් මට නම් තියෙනවා මහත්තයා. ඉතින් කියන්න තියෙන පින් කියලා තමයි. මල්ලි කිව්වා මේ මෙහෙම හිරු නිවෙස් එකේ 9 වෙනිදා එකක් ගිහලා තියෙනවා මෙහෙම මේ පොඩ්ඩක් බලන්න කියලා. ඒක සම්බන්ධ කරගෙන තමයි අපි මෙහාට බඩ ගෙන්නේ. ඒකෙන් අපිට ලොකු සන්තෝෂයක් ලැබුණා. මොකද හිරු නිවුස් මේ බලලා ඉතින් අපේ පුතා තමයි අපිට මේ ප්‍රවෘත්ති ඉස්සෙල්ලාම දුන්නේ. එයාගේ අනුග්‍රහය මුල තමයි අපිටත් මේකට සහභාගී මේ අවස්ථාව ලැබුණේ. අවසානයේ මැගලින් නෝනා මාතාව ඇගේ හිතේ සතුට වචනයට නැගුවේ මෙලෙසයි. ආය අනිතරවල මං ඉන්න ජීවිතුන් අතර එතකොට ඉවර වෙයි. එහෙමද? ඒ වුණාට මෙයා ගැන තමයි ඉතින් දුක. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. කුලියාපිටිය මධ්‍යම විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළේ පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් ලබා දීමේ ක්‍රමවේදය මගින් කෝටි ගණනක ලාභයක් ආණ්ඩුව ලබා ඇති බැවින් ඉදිරියේදී රුපියල් 400 වවුචරය රුපියල් 500 දක්වා වැඩි කරන බවයි. නියෝජිතයින් 317 දෙනෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් අධ්‍යාපන සමූපාකාර නිලවරණය අද දිවයින පුරා මධ්‍යස්ථාන 89කදී පැවැත්වුණා. බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කය තුළ පතල් කිරීම් සිදු කරන පුද්ගලයන් සහ පොලිස් විශේෂකාර බලකාය ඊයේ විශේෂ වැටලීමක් සිදු කළා. නිලධාරීන් එම ස්ථානයට යන විටත් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් නීති විරෝධීව පතල් කැනීමේ කටයුතු සිදු කරගෙන යන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මතුගම කළුතර ප්‍රධාන මාර්ගයේ ගල්කෙටි මුල් ප්‍රදේශයේදී රැකියාවට ගොස් ආපසු එමින් සිටි සිය බිරිඳව තියුණු ආයුධයකින් පහර දී සැමියා විසින් ඝාතනය කර තිබෙනවා. පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාතනය ලක්ව ඇත්තේ 29 හැවිරිදි දෙදරුමවක්. මින්නේරි හබරන ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දේවාලය ආසන්නයේදී අද පෙරවරුවේ යුද හමුදා ට්‍රක් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් ලොරි රථයේ ගමන් කළ 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරෙන් ලොරි රථයේ රියදුරු සහ ට්‍රක් රථයේ සෙබළුන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුත්තලම මදුරන්කුලිය සිංහල මහා විද්‍යාලයේ ගුරුවරයෙක් මිය ගියා. මරණයට පත් වූ පුද්ගලයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියේදී ඉදිරියෙන් පැමිණි වාහනයක් ඔහු අනතුර ලක් කර පලා ගොස් ඇති අතර අනතුර සිදු කළ පුද්ගලයා හෝ වාහනය මෙතෙක් හඳුනාගෙන නැහැ. රටවටා හිරු. විදෙස් පුවත් කිහිපයක් සමගින් දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. බ්‍රසීලයේ නව කැබිනට් මණ්ඩලයට කාන්තාවන් සම්බන්ධ කර නොගැනීම හිටපු ජනාධිපති ඩිල්මා රූසෙෆ්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. ඒ රට කැබිනට් මණ්ඩලයට කාන්තා නියෝජනයක් නොමැති වූයේ 1979න් පසු පළමු වරටයි. ඩිල්මා රූසෙෆ් පසුගියදා දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු අතර බ්‍රසීලයේ නව අන්තර්වාර රජයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු උපජනාධිපතිවරයායි. පෝලන්තයේ දුම්රිය මාර්ගයකදී දුම්රියක් ලොරි රථයක ගැටෙන අයුරුයි මේ. මෙම අනතුරින් දුම්රියේ සිටි මගීන් කිසිවෙකුටත් හානිවීමට නොදී බේරා ගැනීමට රියදුරා සමත් වීම ලොව පුරා දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. අනතුරක් සිදුවේ යයි වටහාගත් රියදුරා එක්වරම දුම්රියේ පසුපසට දිව යන්නේ ආරක්ෂාකාරී ක්‍රමවේද අනුගමනය කරන ලෙසට මගීන්ට විධානය කරමින්. ලොව වටා හිරු. දැන් ක්‍රීඩා අතරතුරු. ආසියානු ශූරතා රග්බි පළමු කාණ්ඩයේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර තරගය අද පැවැත්වුණා. මැලේසියාවේ කුවාලාලම්පුරයේ පැවති මේ තරගය ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණේ ලකුණු 25ට 21ක් ලෙසින්. උත්සාහක දිනුමක්, ගෝල දිනුම් දෙකක් සහ දඩුවම් පාර දෙකක් මගින් ඔවුන් ලකුණු රැස් කළා. අපි දැන් සොදනන් තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට.
බ්‍රැඩ්බි පල්ලේ සඳහා පැවැත්වෙන රාජකීය ත්‍රිත්ව වාර්ෂික රග්බි ගැටුමේ දෙවන අදියර අද පැවැත්වුණේ පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාලීය රග්බි ක්‍රීඩාංගණයේදී. මේ තරගයේ පළමු වර්ධයේ අවසන් වන විට ලකුණු 10ට 5ක් ලෙස රාජකීය ක්‍රීඩකයන් පෙරමුණේ පසුබඩා. කෙසේ වෙතත් දෙවන අර්ධයේදී විශිෂ්ට තරග රටාවක් පෙන්නුම් කළ ත්‍රිත්ව විද්‍යාලයේ තවත් ලකුණු 13ක් ලබා ගනිමින් තරගය ජය ගන්නට සමත් වුණා. අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 18ට 13ක් ලෙසින්. කෙසේ වෙතත් බ්‍රැඩ්බි පළමු අදියර ලකුණු 22ට 17ක් ලෙස ජයගත්තේ රාජකීය විද්‍යාලයයි. මේ අනුව අදියර දෙක අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 35 බැගින් හිමි කරගෙන සිටියා. ලකුණු සමවීම හේතුවෙන් 72 වන වාර්ෂික බ්‍රැඩ්බි පල්ලියේ ගැටුම අවසන් වුණේ රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාල සමශූරයන් බවට පත් කරමින්. නමුත් ජයසංකේත ප්‍රධානයේදී බ්‍රැඩ්බි පල්ලියේ පාස ලැබීමට සියලුම ක්‍රීඩකයන් උත්සාහ දැරීම හේතුවෙන් එහි ඇති වුණේ උණුසුම් තත්ත්වයක්. ආසියානු GT මෝටර් තරගාවලියේ පළමු අදියරේ තරග අද ආරම්භ වුණා දකුණු කොරියාවේදී. එෙහිදී ශ්‍රී ලංකාවේ ඩිලන්ත මාලගමුව තරග බෙදුණා. ඩිලන්ත තරගයට එක්වුණේ ඉන්දිය ක්‍රීඩක ඉම්රාන් ඉබ්‍රහීම් සමගින්. ඔවුන් දෙදෙනා තරගයේදී GTM කාණ්ඩයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. ආසියානු GT මෝටර් තරගාවලියේ පළමු අදියර හෙට අවසන් වන බව. අන්තර පළාත් 19 පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ 3 දින තරගයක් ලෙසින්. එෙහිදී දකුණු පළාත් සහ වය පළාත් තරග බෙදුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු පළාත් කණ්ඩායම සියලන් දෙවි රැස් කර ලකුණු සංඛ්‍යාව 247ක්. පිළිතුරු ලෙස වයඹ ක්‍රීඩකින් පළමුවෙනිමට සියලන් දෙවි ලකුණු 342ක් ලබා ගත්තා. කඩු 9කට ලකුණු 214ක් ලබා සිටියේදී දකුණු පළාත් කණ්ඩායම දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඊයේ තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වන විට වයඹ පළාත දෙවන ඉනිමට කඩු 4ක් දෙවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 46ක්. මේ අනුව පළමුවෙනි මේ ජය හේතුවෙන් අන්තර පළාත් 19 පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි වුණේ වයඹ පළාත් කණ්ඩායමටයි. වයඹ පළාතේ දවිද සිල්වා තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තා. හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.